ජය වේවා. යකඩයා එසේ නැතිනම් අයන් මෑන් කෘතියේ ඊළඟ පරිච්ඡේදය කියවීමටයි දැන් සූදානම් වන්නේ. 13 වන පිටුවේ අන්තිම හරිය. වැඩි වේලාවක් යන්නට මත්තෙන් අනෙක් කකුලද හමු විය. අත් දෙක වෙන් වෙන්ව කකුල් දෙකට නැගී වෙරළ පුරා දුවන්නට විය. එක කකුලකට කණක් හමු විය. එවිටම වාගේ අනෙක් කකුල යෝධ කඳ සොයා ගැනීමට සමත් විය. ඉන්පසු අත්වලට වැඩ අධික විය. ඔහු කකුල් කඳට සවි කළහ. ඉන්පසු උරහිස් සවි කළහ. කඳ දෙපා හා අත් සහිතව සිටගති. නමුත් හිස නැත. ඒ අත්වල ඇති ඇස්වලින් බලමින් සිය නැති වූ හිස සොයන්නට විය. අවසානයේ මුහුදු පැලෑටි ගොඩක පැටලී තිබූ කන් නැති ඇස් නැති හිස හමු විය. සියලු දේ නියමාකාරයෙන් සවි කරන්නට යකඩයාට වැඩි වේලාවක් ගත වූයේ නැත. එහෙත් එක් අඩුවක් තිබුණි. ඒ එක් කණකි. ඔහු සිය දැවැන්ත දෙපා වලින් වෙරළේ එහා මෙහා සක්මන් කරමින් සිය නැති වූ කන සොයන්නට විය. මහා සයුරට උඩින් ඉර උදා වෙමින් තිබුණි. ඊළඟ පරිච්ඡේදයෙන් හමු. එතකන් ජය වේවා.